ජීවනී නැත්නම් ඕරල් රිහයිඩ්‍රේෂන් සෝල්ට් සොයා ගැනීමට එක් මූලික අඩිතාලමක් වැටෙන්නේ 1971 වර්ෂයේ ඉන්දියාව හා පාකිස්තානය අතර ඇතිවන යුද ගැටුමේ ප්‍රතිඵලයක් වශයෙන්. ඉන්දියාව හා පාකිස්තානය අතර ඇති වූ යුද්ධයේ ප්‍රතිඵලයක් වශයෙන් මිනිසුන් විශාල ගණනක් සරණාගතයින් බවට පත් වී සරණාගත කඳවුරු වෙත යොමු වුණා. මේ යුද්ධය හේතු කොටගෙන නැගෙනහිර පාකිස්තාන ලෙස පැවති කලාපය අද හඳුන්වන බංගලාදේශය ලෙස නව ස්වාධීන රාජ්‍යයක් බවට පත් වෙනවා. එහිදී බහුතර ජනතාව බංගලාදේශයේ පැවති සරණාගත කඳවුරු සඳහා සංක්‍රමණය වීම සිදු වුණා. ඒ සමගම ඇති වූ මෝසම් වර්ෂාව ගම් වතුර නිසා මිනිස් සරණාගත කඳවුරු තුළ විශාල වශයෙන් කොලරා වසංගතය පැතිරීම ආරම්භ වුණා. බටහිර බෙන්ගාලයේ තිබූ කඳවුරු තුළ මේ තත්ත්වය දරුණු ලෙස පැතිරීම ආරම්භ වුණා. ඒ අනුව ඉන්දියාවේ කොල්කතා නුවර තිබූ ජෝන් හොප්කින්ස් ජාත්‍යන්තර වෛද්‍ය පරීක්ෂණ මධ්‍යස්ථානයේ සේවය කළ දිලිප් මහල්නබිස් නම් වෛද්‍යවරයා මේ සේවයට පැමිණෙනවා. ඒ වන විටත් ඔහු 1968 දී රොබර්ට් පිලිප්ස් විසින් පෙන්වා දෙන ලද පරීක්ෂණ වාර්තා උපයෝගී කරගනිමින් රෝගීන් විචලනයෙන් සුවපත් කිරීම සඳහා විවිධ පරීක්ෂණ සිදු කරමින් සිටියා. ඒ ප්‍රතිඵලයක් වශයෙන් ඔහු විසින් පාචනයට ගොදුරු වී සිටින රෝගීන්ට ලුණු, බේකින් සෝඩා, ග්ලූකෝස් සහිත මිශ්‍රණයක් පිරිසිදු වතුර සමග ලබා දීමට කටයුතු කළා. එමගින් බොහෝ රෝගීන්ට සුවයක් හා සාපේක්ෂව පාචනය නිසා සිදුවන මරණ අනුපාතය සැලකිය යුතු ලෙස අඩුවන බව සොයාගත්තා. ඒ අනුව සරණාගත කඳවුරු තුළම මහා පරිමාණයෙන් මෙම ප්‍රතිකාරකයේ සෑදීම ආරම්භ කරනවා. ඒ සමගම ජනතාව පුළුල් ලෙස දැනුවත් කර ඔවුන් හට මෙම ප්‍රතිකාරකය ලබා දීම සඳහා දැවන්ත ව්‍යාපෘතීන් ආරම්භ වූ අතර ගෙයින් ගෙට ගොස් ජනතාව දැනුවත් කිරීමත් විශේෂයෙන් කුඩා දරුවන්ට මේ ප්‍රතිකාරකය ලබා ගැනීමට දිරිමත් කිරීමක් වශයෙන් ප්‍රණීත රසයකින් යුතු නිෂ්පාදනය කිරීම සිදු කළා. ඒ වගේම ගුවන් විදුලි හා වෙනත් ක්‍රම මගින් ජනතාව දැනුවත් කර පාචනය, වමනය ආදී රෝගී අවස්ථාවන් වලදී කිසිදු සැකයකින් තොරව ලබාගත හැකි ප්‍රතිකාරකයක් ලෙස මෙම නව සජල මුඛ ප්‍රතිකාරකය ගැන ජනතාව දැනුවත් කළා. මේ ආකාරයෙන් විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා මෙම සජල මුඛ ප්‍රතිකාරකය ප්‍රචලිත කිරීමට මූලික වී කටයුතු කළේ ලෝක සෞඛ්‍ය සංවිධානය හා යුනිසෙෆ් ආයතන එක්වයි. ඒ අනුව ඔවුන් විසින් ලොව පුරා අත්‍යවශ්‍ය ඖෂධ හෙවත් එසෙන්ෂියල් ඩ්‍රග් ලිස්ට් කාණ්ඩයට මෙම ප්‍රතිකාරකය එක් කරනු ලබනවා.